රට ගියාට පස්සේ මාව අතෑරලා දාලා වගේ හිටියේ. මේ ලොකු ගෙදර මම තනි වුණා. මුල් දවස්වල නම් ඒ පාළුව මට දරා ගන්න බැරි තරම් වුණා. රෑ වෙද්දී ගේ වටේම තියෙන ලයිට් දාලා තිබ්බත් හිත ඇතුලේ තියෙන අඳුර මකන්න ඒ එළියට පුරුවන් උනේ නෑ. දරුවොත් නැති නිසා මගේ තනිකම දෙගුණ තෙගුණ වෙලා දැනුනේ. ඉතින් ඔය අතරේ තමයි වත්තේ පිටියේ වැඩක් පළක් කරගන්න කසුන් මගේ උදව්වට ආවේ. කසුන් කියන්නේ ගමේ ඉන්න හරිම කඩිසර, ඒ වගේම හරිම හැන්ඩි කොල්ලෙක්. එයාට වයස 25ක් විතර ඇති. උස මහත දේහය, අව්වට පිච්චිලා පාට වැටුණු හැම එයාට ගෙනාවේ පුදුම පිරිමි පෙනුමක්. එයා වැඩ කරන දිහා බලාගෙන ඉන්න මම හරි ආසයි. ඇත්තම කිව්වොත් මහත්තයා රට ගියාට පස්සේ මගේ ඇස් දෙක පිනවපු එකම රූපය කසුන් විතරයි. එයා මට කතා කළේ මැඩම් කියලා. ඒත් අපි අතර තිබුණේ ස්වාමි සේවක සම්බන්ධයකට වඩා එහා ගිය හිතවත්කමක්. මම එයාට සැලකුවේ ගෙදර කෙනෙක්ට වගේමයි. මගේ පාළුව තනිකම මැකුවේ එයා. ඔන්න එක දවසක් හවස් වෙලා කසුන් ආවේ වත්තේ පොල් ටිකක් කඩලා දාන්න. එදා අහස හොඳටම කළු කරලා තිබුණේ. මම කිව්වා කසුන් අද වැස්ස පාටයි. ඉක්මනට වැඩේ ඉවර කරමු කියලා. හරි මැඩම් මම ටක් ගාලා ඉවර කරන්නම් කියලා එයා ගහට බඩ ගැහැවා. එයා ගහේ ඉද්දිම මහ වැස්සක් කඩාගෙන වැටුණා. මුළු පරිසරයේම එකම සීතලක් වුණා. කසුන් ඉක්මනට ගහෙන් බැහැලා දුවගෙන ආවේ කුස්සියේ පැත්තට. එයා එද්දි හොඳටම තෙමිලා. එයා ඇඳගෙන හිටපු තුනී ටී-ෂර්ට් එක එයාගේ ඇඟටම ඇලිලා. ඒකෙන් එයාගේ පපුවේ මස්පිඩු ඉස්සිලා පෙනුණා. මම ජනේලෙන් ඒ දිහා බලාගෙන හිටියේ මන්ත්‍ර බලයකට අහු වුණා වගේ. මගේ හිතේ යටපත් වෙලා තිබුණ තරුණ සිතුවිලි එයාගේ ඒ පෙනුම ඉස්සරහා ඇහැරෙන්න පටන් ගත්තා. අයියෝ කසුන් හොඳටම තෙමිලානේ. ඉන්න මම ටවල් එකක් ගේන්නම්. මම ඉක්මනට කාමරයට ගිහින් ටවල් එකක් අරගෙන ආවා. එයා වෙවුල ඉන්නවා. මම ටවල් එක දුන්නම එයා ඔළුව පිහාදන ගමන් මගේ දිහා බැලුවේ හරිම අහිංසක විදිහක. මැඩම් මට යන්න විදිහක් නෑ නේද මේ වැස්සේ? එයා ඇහුවා. ඇත්තටම එළිය අකුණු ගහනවා, ගස් කඩාගෙන වැටෙලා සද්ද ඇහෙනවා. පිස්සුද ළමයෝ මේ වැස්සේ යන්න ඕන නෑ. අද රෑ මෙහෙ ඉන්න. කොහොමත් මමත් තනියමනේ ඉන්නේ. ඔයා ඉන්න එක මටත් බයක් නෑ. මම කිව්වේ මගේ හිතේ තිබුණ කැමැත්ත එළියට දාන ගමන්. එදා රෑ මම කසුන්ට රෑ කෑම ලෑස්ති කළා. මහත්තයා ගියාට පස්සේ මම ආසාවෙන් උයපු පළවෙනි දවසේ එදා වෙන්නේති. එයා කුස්සියේ පුටුවක වාඩි වෙලා මම උයන දිහා බලාගෙන හිටියා. මැඩම්ට පාළු නැද්ද මහත්තයා නෙතුවා? එයා එකපාරටම ඇහුවා. ඒ ප්‍රශ්නේ මගේ හිත පාරන ප්‍රශ්නයක් වුණත් කසුන් ඇහුව විදියට මට දුකක් හිතුනේ නෑ. පාළුයි කසුන්. ගොඩක් පාළුයි. ගෑණියෙක් තනියම ඉන්නකොට දැනෙන බය, අසරණකම කාටවත් කියන්න බෑ. රැයට ඇඳට ගියාම නිින්ද යන්නේ නැහැ. හිතට හරිම බරයි. මම සුසුමක් හැලලා කිව්වා. දුක් වෙන්න එපා මැඩම්. මම ඉන්නවනේ. මම මැඩම්ට ඕන උදව්වක් කරන්නම්. එයා කිව්වේ හරිම බැරෑරුම් විදියට. අපි දෙන්න කෑම කන ගමන් ගොඩාක් දේවල් කතා කළා. කසුන්ට කෙල්ලෙක් එහෙම නැද්ද? ඔය තරම් ලස්සන කොල්ලෙක් තනියම ඉන්න බෑනේ. මම hina වෙලා ඇහුවා. මට ඕන වුණා එයාගේ හිතේ කවුරු හරි ඉන්නවද කියලා දැනගන්න. එයා ලැජ්ජාවෙන් වගේ බිම බලාගත්තා. අපෝ නෑ මැඩම්. කෙල්ල ඕන නෑ. මට තාම හිතට හරියන කෙනෙක් හම්බුනේ නෑ. ඇයි මේ ගමේ කෙල්ලෝ නැද්ද? නැත්තම් කසුන් හොයන්නේ නාගරික පෙනුම තියෙන කෙනෙක්ද? මම ඇස්කොනින් එයා දිහා බලලා ඇහුවා. නෑ මැඩම්. මම කැමති තැම්පත්, ලස්සන, පිරිසිදු කෙනෙක්ට. හරියට මැඩම් වගේ. එයා ඒක කිව්වේ විහිළුවටද ඇත්තටද කියලා මට හිතා ගන්න බැරි වුණා. ඒත් ඒ වචන ටික මගේ හිතේ ලොකු ගැස්මක් ඇති කළා. මැඩම් වගේ කියන වචන ටික මගේ කන ඇතුලේ දෝංකාර දුන්නා. විහිළු කරන්න එපා කොල්ලෝ. මම වගේ නාකි ගෑණියෙක් දිහා කවුද බලන්නේ? මම බොරුවට තරහක් මවාගෙන කිව්වා. කවුද මැඩම් නාකි කියන්නේ? මැඩම් තාම කෙල්ල වගේ. මම දැකලා කියන ලස්සනම ගෑනු කෙනා මැඩම්. එයා මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන කිව්වා. ඒ වෙලාවේ යාගේ ඇස්වල තිබුණේ ගෞරවයක් විතරක්ම නෙවෙයි කියලා මට හිතුණා. මගේ ඇඟම සීතල වෙලා ගියා. කාලා ඉවර වෙලා අපි සාලෙට ආවා. වැස්ස තාම දාරානිපාතව වහිනවා. ලයිට් එළියත් වෙලාවකට ඩිම් වෙලවා. කසුන් අද සාලේ නිදා ගන්න. මම කාමරේට යන්නම්. මම කිව්වා. හරි මැඩම්. good night.
එරා සෝෆා එකේ හාන්සි වුණා. මම කාමරයට ඇවිත් ඇඳට වැටුණත් මට නිින්ද ගියේ නැහැ. මගේ හිත පුරාම හිටියේ කසුන්. එයාගේ අර කතාව මම දැකලා තියෙන ලස්සනම ගෑනු කෙනා මැඩම් කියන එක මට ආයේ ඇහුණා. මට හිතුණා මම ඇත්තටම ලස්සනද කියලා බලන්න. මම නැගිටලා කණ්ණාඩියේ ඉස්සරහට ගියා. රෑ ඇදලා හිටපු ඇදුමත් එක්ක මගේ ඇඟේ හැඩේ හොඳට පේනවා. මහත්තයා නැති වුණාට මම මගේ ශරීරය ලස්සනට තියාගෙන හිටියා. මට හිතුණා කසුන් මගේ මේ රූපෙට ලස්සනට කැමති ඇති කියලා. ඒ සිතුවිල්ලම මගේ ඇඟේ ලේ රත් කරන්න සමත් වුණා. පහුවද උදේ මම නැගිට්ටි ටිකක් පාරක්කු වෙලා. එළියේ තාම පොඩි හීන් පොදක් යනවා. මම මූණ හොදගන්න බාත්රූම් එකට ගියා. බාත්රූම් එකේ ටයිල් වල වතුර පිරීලා තිබුණේ රෑ වැස්සට වහලින් වතුර බේරිලාද කොහෙද. මම නොහිතපු වෙලාවක මගේ කකුල ලිස්සුවා. ආයි අම්මේ මට කෑ ගැහුණා. මම වැටුණ පාරට මගේ කොන්දේ පැත්තක් හිර වුණා වගේ දැනුණා. මට නැගිට ගන්න වාරුවක් නැහැ. වේදනාව දරා ගන්න බැරුව මම කෙඳිරි ගෑවා. මැඩම් මොකද වුනේ? කසුන් දොරට ගහන සද්දේ ඇහුණා. එයා හොඳටම බය වෙලා. කසුන් මම ලිස්සලා වැටුණා. අනේ මට නැගිට ගන්න බෑ. මම අමාරුවෙන් කෑ ගැහුවා. දොර ලොක්ද මැඩම්? නෑ අරගෙන එන්න. කසුන් දොර අරගෙන ඇතුළට ආවා. මම බාත්රූම් එකේ බිම වැටිලා ඉන්නව දැකලා එයා කලබල වුණා. මම ඇඳගෙන හිටපු ඇඳුමත් එක්ක තෙමිලා. මගේ ඇඟට ඇලිලා තිබුණේ. මට ඒ ගැන හිතන්න සිහියක් තිබුණේ නෑ. අයියෝ මැඩම් කෝ අල්ලන්න මගේ අතින්. එයා මගේ ළඟටම එවිත් පහත් වුණා. බෑ කසුන් කොන්ද රිදෙනවා. මට නැගිටින්න බෑ. මගේ ඇස්වලට කඳුළු ආවා. කසුන් දෙපාරක් හිතුවේ නෑ. එයා මාව හරහට වඩා ගත්තා. එයාගේ අත්වල තිබුණ හයිය මට හොඳටම දැනුණා. මගේ ඔළුව එයාගේ පපුවට හේතු වුණා. එයාගේ හුස්ම වැටෙන සද්දේ, එයාගේ ඇඟේ උණුසුම මට දැනුණා. ඒ මොහොතේ මගේ වේදනාව අස්සෙන් අමුතුම සැනසීමක් මගේ හිතට දැනුණා. අවුරුදු ගානකට පස්සේ පිරිමියෙක්ගේ ස්පර්ශය රැකවරණේ මට ලැබුණේ. එයා මාව පරිස්සමට ගෙනත් කාමරේ ඇඳෙන් තිබ්බා. කොතනද මැඩම් රිදෙන්නේ? එයා හරිම ආදරෙන් ඇහුවා. කොන්දේ පහල ඉන ළඟ මම පෙන්නුවා. තෙල් ටිකක් ගන්නද? තෙල් ටිකක් ගාලා ඇතිල්ලෝ තඩුවේ. එයා යෝජනා කළා. හා කබඩ් එකේ තියෙනවා තෙල් බෝතලේ. ගන්න. කසුන් තෙල් බෝතලේ අරගෙන ඇවිත් ඇඳේ පැත්තකින් වාඩි වුණා. මැඩම් අනිත් පැත්ත හැරෙන්න. මම හිමින් අනිත් පැත්ත හැරුණා. ඉන ගාව පෙන්නුවා. කසුන් ඇදුම ටිකක් උඩට කරලා මගේ ඉන හරිය පාදාගත්තා. එයා අතට තෙල් ටිකක් අරගෙන රත් වෙනකම් අතුල්ලලා මගේ කොන්ද උඩින් තිබ්බා. දෙවියනේ ඒ ස්පර්ශය එයාගේ අත්වල රස්නේ මගේ හැම ඇතුළටම කාන්දු වුණා. එයා හරිම සියුම් විදියට මගේ කොන්ද පිරිමදින්න පටන් ගත්තා. එයාගේ ඇඟිලි මගේ කොඳු ඇට පෙළ දිගේ එහාට මෙහාට යද්දි මගේ මුළු වේදනාවම ගියා. ඒක නිකම්ම මැසාජ් එකක් නෙමෙයි. ඒ ස්පර්ශයේ තිබුණ ආදරයක්, රිද්මයක්. රිදෙනවද මැඩම්? එයා මගේ කනට කරලා ඇහුවා. නෑ ෂෝක් ඔහොම කරන්න. මගේ කටින් පිට වුණේ කෙඳිරියක් වගේ සද්දයක්. කාමරි හරිම නිශ්ශබ්දයි. එළියේ වැස්ස පොද වැටෙන සද්දෙ විතරයි ඇහුනේ. කසුන් තෙල් ගාන ගමන් මගෙන් විස්තර ඇහුවා ගොඩාක් දේවල්. මට දැනුණා එයා මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා. මැඩම්ගේ හැම හරිම සිනිදුයි. හරියට පුළුම් වගේ. එයා හෙමින් මිමිනුවා. ඇත්තටමද කසුන්? මම ඇස් පියාගෙන මැහුවා. ඔව් මැඩම්. මැඩම් ලස්සනයි. මට මැඩම් ගැන හිතන දේවල් මම කොහොමද කියන්නේ? එයාගේ කටහඬ විව්ලනවා වගේ මට දැනුණා. මම හිස හරවලා එයා දිහා බැලුවා. එයාගේ මූණේ තිබුණේ මම කවදාවත් දැකපු නැති බැල්මක්. ඒකේ තිබුණේ ලෙංගතුකමක්. ඔයාට මොනවද හිතෙන්නේ කසුන්? මම ඇහුවා. මට හිතෙනවා මැඩම්ගේ තනිකම නැති කරන්න, මැඩම්ව සතුටින් තියන්න, මට මැඩම් ළඟට වෙලා ඉන්න වැඩක් පොලක් කරන් ඉන්න ආසයි. එයා මගේ කොණ්ඩ චැරල්ලක් අතින් හදන ගමන් කිව්වා. මගේ හිතට සතුටක් දැනුණා. මේ ඉන්නේ මගේ ගෙදර වැඩට එන කොල්ලා. ඒ දැන් එයා මගේ හිතේ රජ වෙලා. මගේ හිතේ ඇති වුණ මේ බැඳීමට මම මොකද කරන්නේ? ඔයා මාව පිස්සු වට්ටනවා කොල්ලෝ. මම එයාගේ අතක් අල්ලගත්තා. ඔයා මගේ ළඟ ඉන්නකොට මට දැනෙන්නේ මම ආයේ තරුණ වෙලා වගේ. කසුන් මගේ අත තදින් අල්ලගත්තා. මැඩම් කැමති නම් මම ඕන දෙයක් ඕන වැඩක් කරන්නම්. මම දන්නවා මැඩම්ට මහත්තයා නැතුව පාළුයි කියලා. මට ඒ පාළුව මකන්න පුළුවන් වෙයි. එයාගේ මූණ මගේ මූණට ලං වුණා.
අපේ හුස්ම එකට මුසු වුණා. මට එයාගේ සුවඳ දැනුණා. මම දන්නවා ඊළඟට වෙන්න යන්නේ මොකක්ද කියලා. ඒක ආදරණීය සිප ගැනීමක්. මම අවුරුදු ගාණක් තිස්සේ හිර කරගෙන හිටපු තනිකම සිතුවිලි ගංගාවක් වගේ ගලාගෙන යන්න ලෑස්ති වුණා. කසුන් මම හීන් හඩින් කිව්වා. ෂ් මුකුත් කියන්න එපා මැඩම්. අපි දෙන්නගේ ලෝකේ අපි විතරයි. මේ ලෝකේ වෙන කවුරුත් නෑ. එයා එහෙම කියලා මගේ නළලට හාදුවක් දුන්නා. ඒ හාදුව මගේ මුළු ආත්මෙම සනසනවා වගේ දැනුණා. මගේ කොන්දේ වේදනාව කොහෙන් ගියාද කියලා හොයාගන්න බැරි වුණා. දැන් මට දැනෙන්නේ එකම එක දෙයි. ඒ කසුන්ගේ ඒ රකවරණේ විතරයි. වැස්ස වේගවත් වුණා. වැස්ස ආයි කීයට පායයිද දැන් නැහැ. වයස, තරාතිරම, සමාජය මේ හැමදේම ඒ මොහොතේ බොඳ වෙලා ගියා. ඉතිරි උනේ ගැහැණියක් සහ පිරිමියෙක් අතර ඇති වුණ පිවිතුරු ඒ වගේම ප්‍රබල හැඟීම් සමුදායක් විතරයි. ඒ රකවරණේ තනි වෙලා හිටපු මට ලොකු මානසික සහනයක් වුණා.